Hello guys, ඔයාලා එකතු වෙලා ඉන්න 2025 වර්ෂයේ ඔයාලා වෙනුවෙන්ම කරන Binance පාතමාලාවේ පළමුවන එපිසෝඩ් එක සමගින්. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයාලා හැමෝම වෙනුවෙන් 100%ක් නොමිලේ තමයි මම මේ හැමදේම ලබා දෙන්නේ. ඒ වගේම තමයි ඔයා තාම රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාමත් ඔයා අධ්‍යාපනය හදාරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ මොන දේ වුණත් ඔයාට ලේසියෙන්ම හා සරලවම හා ඔයාට තේරුම් ගැනීමේ පහසුවෙන් මේ Binance පළමුවන පාතමාලාව හරහා මම ඔයාලා වෙනුවෙන් නිවැරදිව හරියටම Binance ගිණුමක් සාදන්නේ කොහොමද කියලා හරියටම කියලා දෙනවා මේ වීඩියෝ එකත් එක්ක. හොඳයි මම මුලින්ම ඔයාලට කියලා දෙන්න යන්නේ 2025 new updates වලට අනුව USDT 100ක trading free voucher එකක් සමගින් නිවැරදිව Binance ගිණුමක් හදලා ඉවරලා ඒ හදපු Binance ගිණුම 2025 new updates වලට අනුව නිවැරදිව වෙරිෆිකේෂන් එක කරගන්න කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම මුලින්ම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් කරලා මේ වීඩියෝත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට මතක් කරනවා. වගේම මේ වීඩියෝ එක අවසානයේ ඔයාලගේ කමෙන්ට් එක කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න කියලාත් මම ඔයාලට මතක් කරනවා. හොඳයි වැඩි කතා නැතුව මේ පාඨමාලාවේ පළමුවන එපිසෝඩ් එක අපි දැන් ආරම්භ කරමු. අපි යමු වීඩියෝ එකට. හොඳයි ඔයා මුලින්ම කළ යුත්තේ මම ඔයාලට මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා Binance ගිණුම සාදා ගැනීම සඳහා අවශ්‍ය ලින්ක් එක. හොඳයි ඔයා දැන් මේ ලින්ක් එක ඕපන් කරාම ඔයාට බලා ගන්න පුළුවන් welcome to Binance. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ලොග් වෙනවා. welcome to Binance. ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන් ඊමේල් සහ ෆෝන් නම්බර් එක කියලා ඔයාට ෆිල් කරන්න ටැබ් එකක් තියෙනවා. මෙතනදී ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ මේල් එක ලබා දීලා ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ලබා දීලා account එකක් හදන්න ඕනේ. ඔයාට හිතෙන්න පුළුවන් ඔයාගේ ෆෝන් නම්බර් එක දීලා account එක හදන්න. ඒ නමුත් ඔයාට ඔයාගේ ඊමේල් එක ලබා නොදී ඔයාගේ ෆෝන් නම්බර් එකට account එක හැදුවොත් ඔයාට කොයිම මොහොතක හරි ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ඇඩ් කරන්න කියලා එනවා. එම නිසා ඔයාගේ හරි ඊමේල් ඇඩ්‍රස් එක ලබා දීලා account එක create කරන්න ඔයාට පුළුවන්. මෙන්න මේ ඊමේල් අව ෆෝන් නම්බර් කියන පේන තැන ටයිප් කරන්න ඔයාගේ ඊමේල් එක. ඔයා නිවැරදිව ඔයාගේ මේල් එක ටයිප් කරගන්න. ඒ වගේම ඔයා මේ ලබා දෙන මේල් එක ගොඩක් පරිස්සම් කරලා තියාගන්න ඕනේ. ඒකට හේතුව තමයි ඔයාගේ Binance account එකේ මොන යම් හෝ ප්‍රශ්නයක් ආවොත් ඔයා මේ ලබා දෙන මේල් එක හරහා තමයි ෆික්ස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ Gmail address එක මෙතන නිවැරදිව ටයිප් කරන්න. ඔයා ඒ නිවැරදිව ටයිප් කරායින් පසු ඔයාට පුළුවන් next කියන කහපාට ටැබ් එක ක්ලික් කරන්න. එහෙමත් නැත්නම් ටච් කරන්න. next ඔයා එතන ටච් කරාම පොඩි වේලාවක් එතන load වෙලා ඔයා අලුත් interface එකකට ඒවි. මෙතෙන්දී ඔයාට බලා ගන්න පුළුවන් verify your email කියලා. මෙතෙන්දී කියන්නේ එයාලා ඔයාගේ Gmail එකට එහෙමත් නැත්නම් ඔයාගේ email එකට Binance එකෙන් කෝඩ් එකක් එවලා ඇති මේ වෙලාවේ කියලා. ඒ අවස්ථාවේදී ඔයාට පුළුවන් ඔයාගේ Gmail එක මෙතනින් ඕපන් කරලා ඔයාට Binance එකෙන් එවලා තියෙන කෝඩ් එක ටයිප් කරලා හෝ කොපි කරලා අරන් කලින් වෙරිෆිකේෂන් කෝඩ් කියලා තිබුණු තැන නිවැරදිව පේස්ට් කරන්න. එහෙම නැත්නම් ඔයාට කෝඩ් එක ටයිප් කරන්නත් පුළුවන්. මේ ආකාරයට ඔයා එතන නිවැරදිව ටයිප් කරපුවාම ඔටෝම ලෝඩ් වෙලා මේ ආකාරයේ ඉන්ටර්ෆේස් එකකට ඒවි. මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් create a password කියලා. මෙතනදී අපි කරන්න යන්නේ අපේ Binance account එකට අපි password එකක් දාන්න අවශ්‍යයි. මේ password එක ගොඩක් විශේෂයි ඔයාලට. ඒක නිසා ඔයාලා හොඳට මතක තියාගන්න ඔයා password එක type කරද්දී අනිවාර්යයෙන්ම ඔයා characters type කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඔයා password එකක් මෙතන type කරන්න යද්දී හොඳ ශක්තිමත් password එකක් දාන්න ඕනේ. ඒ නිසා ඔයාගේ password එකට capital letters එකක් ඒ වගේම simple letter එකක් ඒ වගේම number කීපයක් ඒ කියන්නේ ඉලක්කමකුත් දාන්න. මේ characters ඔක්කොම එකතු කරලා හොඳ ශක්තිමත් password එකක් type කරගන්න. ඔයා මෙතනදී දාපු ඔයාගේ password එක අනිවාර්යයෙන්ම notebook එකක note එකක් දාලා තියාගන්න. මොකද password එකක් අමතක වෙන්න පුළුවන් නිසා. ඒක ඉස්සරහට ඔයාට ගොඩක් වටිනවා. හොඳයි ඊළඟට ඔයාගේ password එක මෙතන type කරායින් පසු ඔයාට බලා ගන්න පුළුවන් මෙතන next කියලා තියෙන තැන click කරාම ටික වෙලාවක් load වෙනවා. ඊළඟට ඔයාට බලා ගන්න පුළුවන් මේ ආකාරයේ interface එකක් welcome aboard කියලා. ඉතින් දැන් ඔයාගේ account එක හදලා ඉවරයි. ඔයාගේ account එක successful වෙලා තියෙන්නේ දැන්. හොඳයි ඊළඟට ඔයාට තියෙන්නේ ඔයාගේ Binance ගිණුම verify කරගන්න වගේම settings කීපයක් තියෙනවා. ඒවා නිවැරදිව හදාගන්න. හොඳයි guys මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මම මතක් කරනවා මගේ official Telegram channel එකට join වෙන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එකේ description එකේ
වගේම ෆස් කමෙන්ට් එකේ මගේ ඔෆිෂියල් ටෙලිග්‍රෑම් channel එකේ link එක දාලා තිනවා අනිවාර්යයෙන්ම join වෙන්න. ඒ වගේම ඔයාලට පුළුවන් Binance ගැන ඕනම ගැටලුවක් අපේ ඔෆිෂියල් ටෙලිග්‍රෑම් එකට ගිහිල්ලා ඒකේ ඩිස්කෂන් ගෲප් එකට ගිහිල්ලා ඔයාලට මැසේජ් එකක් දාලා මාව සම්බන්ධ කරගන්න. ඔයාලට ඔයාලගේ ගැටලුව නිරාකරණය කරගන්න මම අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි කරනවා. ඒ වගේම ඔයාලට උදව් කරනවා මේ Binance සම්බන්ධයෙන් එන ඕනම ගැටලුව සඳහා. ඊළඟට කරන්න තියෙන Play Store එකට හෝ App Store එකට ඔයාගේ ෆෝන් එකෙන් ගිහින් ඔයාලට පුළුවන් Binance කියලා සර්ච් කරන්න. Binance කියලා සර්ච් කරාම Binance application එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට install කියලා පෙන්නනවා ඇති. මම app එක download කරලා තියෙන නිසා මට open කියලා පෙන්නනවා. නමුත් ඔයා අලුතින් Binance app එක ගන්නවා නම් ඔයා මුලින්ම install කරන්න ඕනේ app එක. ඔයා first time මේ app එක අරන් open කරනවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් tell us about yourself කියලා. එතනදී I am new crypto කියලා තියෙන ටැබ් එක ටච් කරන්න. මොකද ඔයා අලුත් කෙනෙක් නිසා ක්‍රිප්ටෝ වලට. ඔයාට මේ බාර් එක උඩ එකපාරක් ටච් කරාම ඔයාට එනවා නැවත login කියලා ඉන්ටර්ෆේස් එකක්. මෙතනදී ඔයා කරන්න ඕනේ ඔයා account එක හදලා තියෙන නිසා login කියලා ටැබ් එකක් තියෙනවා මෙතන පහින්. අන්න ඒ login කියන ටැබ් එක උඩ එකපාරක් ටච් කරන්න. next ඔයාට කරන්න තියෙන්නේ ඔයා දැන් හදපු Binance account එකට අදාළ ඔයාගේ Gmail address එක හෝ එහෙමත් නැත්නම් email එක මෙතන නිවැරදිව type කරන්න ඕනේ. අන්න ඒ ආකාරයට ටයිප් කරලා next කියන ටැබ් එක එකපාරක් ටච් කරන්න. ඊළඟට ඔයාට මෙතන මේ විදිහට අලුත් ඉන්ටර්ෆේස් එකක් එවි. මෙතන ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ Binance ගිණුමට අදාළ Gmail එකේ password එක නිවැරදිව ටයිප් කරන්න. එහෙම නිවැරදිව ඔයාගේ password එක ටයිප් කරලා next කියන කහපාටින් පෙන්වන ටැබ් එක එකපාරක් ටච් කරන්න. එතන එකපාරක් ටච් කරාම ඔයාගේ Gmail එක එහෙම නැත්නම් ඔයාගේ email එකට කෝඩ් එකක් එවි. ඉතින් ඔයාගේ Gmail app එක open කරලා Binance එකෙන් ඔයාට එවලා තියෙන කෝඩ් එක copy කරලා අරන් හෝ නැත්තම් මතක තියාගෙන ඇවිත් ඔයාට පුළුවන් මෙතනින් ටයිප් කරන්න. එහෙම නැත්තම් පේස්ට් කරන්න. ඒ විදිහට ඔයා නිවැරදිව කෝඩ් එක එතන ටයිප් කරාම ඔටෝම සබ්මිට් වෙනවා. ඉන්පසු ඔයා ටික වෙලාවක් ලෝඩ් වෙලා ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. හොඳයි guys, මෙතන තමයි අපේ ප්‍රධානතම කාර්යය. එහෙම නැත්නම් ප්‍රධානතම setting එක අපිට හදාගන්න තියෙන්නේ. ඒ තමයි අපේ account එක verified කරන settings කීපය. ඉතින් මුලින්ම අපිට බලා ගන්න පුළුවන් මෙතන resident එක පෙන්නනවා. ඉතින් ඒකෙන් ඔයා ඉන්න රට එහෙම නැත්නම් ඔයා ඉන්න country එක තෝරන්න පුළුවන්. මෙතන අපි ලංකාවේ නිසා ශ්‍රී ලංකා කියලා තෝරලා තිනවා. ඒ වගේම document issuing country කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයා මෙතන දෙන document එකට අදාළව country එක මොකක්ද කියලා තමයි select කරන්න තියෙන්නේ. සරලවම කිව්වොත් ඔයාට වෙරිෆිකේෂන් එක කරන්න ප්‍රධානම ක්‍රම තුනක් ලබා දීලා තිනවා. අංක 1 තමයි ඔයාගේ identity card එක හරහා. අංක 2 තමයි ඔයාගේ passport එක හරහා. අංක 3 ඔයාගේ driving license එක හරහා ඔයාට වෙරිෆිකේෂන් එක කරන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් ID වෙරිෆිකේෂන් එක කියලා තියෙනවා. ඉතින් ඔයාලා හැමෝටම identity card එකක් තියෙනවනේ. ඉතින් සිංහල identity card එකකටත් පුළුවන් වෙරිෆිකේෂන් එක කරගන්න. නමුත් ඔයාගේ ID card එකේ පෙනුමයි දැන් පෙනුමයි වෙනස් නම් එතන ඔයාගේ වෙරිෆිකේෂන් එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන මම තවත් වීඩියෝ එකකදී ඔයාලට කතා කරලා කියලා දෙන්නම්. ඉතින් ඔයාට මේ ඔප්ෂන් තුනෙන් කැමති එකක් යූස් කරන්න පුළුවන් ඔයාගේ Binance account එක හරියටම වෙරිෆයි කරගන්න. ඉතින් මම මෙතන පළමුවන එක ඒ කියන්නේ identity card එක කියන එක ටච් කරනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ වෙරිෆිකේෂන් එක ඔප්ෂන් දෙකකින් ඔයාගේ ID card එක වෙරිෆයි කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයා take pictures කියන එක ටච් කරොත් ඒ වෙලෙදිම ඔයාගේ කැමරා එක ඔන් කරලා ඔයාගේ ID card එකේ ඉදිරිපසු පෙනුම පසුපස පෙනුම ඔයාට පුළුවන් capture කරගන්න. එහෙමත් නැත්නම් uploads photos වලට ගිහින් ඔයාට පුළුවන් ගහපු ඔයාගේ ID එකේ ඉදිරිපස හා පසුපස ෆොටෝ එක අප්ලෝඩ් කරලා වෙරිෆිකේෂන් එක කරගන්න හරියටම. මම මෙතනදී යූස් කරන්නේ take pictures කියන එක. ඒක උඩ එකපාරක් ටච් කරාම ඔයාට එනවා එතනදී only this time කියන එක දෙන්න. දැන් ඔයාගේ ID card එකේ ඉදිරිපස පෙනුම හොඳට එළිය තියෙන තැනකට ගිහින් කැමරා එකට අල්ලන්න. ඉතින් මේ විදිහට ඔටෝම ඩිටෙක්ට් වෙලා ඔයාට පේනවා ඉදිරිපස පෙනුම කැප්චර් කරගත්තා කියලා. ඊළඟට ඔයාට තියෙන්නේ පසුපස පෙනුම ඊළඟට කැප්චර් කරගන්න. ඒ නිසා ඔයාගේ ID card එකේ පසුපස නිවැරදිව කැමරා එකට අල්ලන්න කියලා එයාලා කියනවා. ඊළඟට ඔයාට මෙන්න මේ වගේ හරි ලකුණක් වැටේ ඉන්න අනතුරුව ටික වෙලාවක් ලෝඩ් වෙලා ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ලොග් වෙන්නේ. හොඳයි, මෙතෙන්දී ඔයාට කරන්න තියෙන්නේ face verification එක. ඔයා මුලින්ම කරන්න ඕනේ හොඳ එළිය තියෙන ස්ථානයකට යන්න ඕනේ. මෙතනින් ඔයාට කරන්න තියෙන්නේ පහළ තියෙන continue කියන ටැබ් එක ටච් කරන්න. එතෙන්දී ඔයාට කැමරා එක ඕපන් වෙලා විධාන දේවි ඔළුව පහත් කරන්න, හරවන්න, ඇහි පිල්ලම් ගහන්න වගේ විධාන හරියටම කම්ප්ලීට් කරන්න ඕනේ. සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරලා ඉවර වුණාම පොඩි වේලාවක් මෙතන ලෝඩ් වෙලා මේ ආකාරයේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් ඔයාට. මෙතෙන්දී අපිට බලා ගන්න පුළුවන් confirm information කියලා. මෙතෙන්දී අපිට කරන්න තියෙන අපේ අප්ලෝඩ් කරපු අපේ identity එකට අනුව අපේ තියෙන information confirm කරන්න තමයි මෙතන තියෙන්නේ.
ඉතින් මෙතන ලොගින් වුණාම ගොඩක් වෙලා ඔයාගේ ෆස්ට් නේම් එක මිඩල් නේම් එක බර්ත්ඩේ එක ඔයාගේ මෙතන පෙන්නන ඩීටේල්ස් ඔටෝම ෆිල් වෙලා තියෙන්න පුළුවන්. මෙතෙන්දී ඔයා නැවත එකින් එක හරියටම චෙක් කරලා බලන්න ඕනේ ඔයාගේ ඩීටේල්ස් හරිද කියලා. ඒ වගේම වෙනස් වෙලා තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න ඔයාලට පුළුවන්. මොකද ඔයාගේ ID කාඩ් එකේ තියෙන ඩීටේල්ස් එක මෙතන ඩීටේල්ස් තියෙන්න ඕනේ හරියටම. ඒ නිසා හරියටම නැවත චෙක් කරන්න අවශ්‍යයි. මෙතෙන්දී ඔයාගේ ෆස්ට් නේම් එක, ඒ වගේම ඔයාගේ මිඩල් නේම් එක, ඒ කියන්නේ නමේ මැද කෑල්ල. ඒ වගේම නමේ ලාස්ට් නේම් එක දෙන්න ඕනේ. ඊළඟට ඔයාගේ බර්ත්ඩේ එක හරියට දෙන්න. ඊළඟට ඔයාගේ ෆිල් කරන්න ඕනේ තියෙන්නේ ඔයාගේ ඇඩ්‍රස් එක. ඔයාගේ ID එකට අනුව එහි තියෙන ඇඩ්‍රස් එක තමයි මෙතන ලබා දෙන්න ඕනේ නිවැරදිව. ඒ වගේම පෝස්ටල් කෝඩ් එක කියලා අහලා දෙනවා. ඊට පහළින් දෙනවා සිටි එක. ඒ කියන්නේ ඔයාට ආසන්නතම නගරේ. ඒ වගේම පෝස්ටල් කෝඩ් එක කියලා කියන්නේ තැපැල් අංකය. ඔයාගේ ඇඩ්‍රස් එකේ අවසානයේට තියෙනවනේ මොන යම් හෝ ගමක නමක්. ඒට අදාළව පෝස්ටල් කෝඩ් එක තමයි මෙවා මෙතන දාන්න ඕනේ. කැන්ඩි වල නම් කැන්ඩි වලට අදාළ පෝස්ටල් කෝඩ් එක තමයි ඔයා මෙතන දාන්න ඕනේ. ඔයාට ඒක හොයාගන්න පුළුවන් ඔයාගේ සිටි එකේ නම Google එකේ ටයිප් කරලා පෝස්ටල් කෝඩ් කියලා ගැහුවොත් ඔයාට ඒ පෝස්ටල් කෝඩ් එක හොයාගන්න පුළුවන්. මේ ආකාරයට ඔයා නිවැරදිව ඩීටේල්ස් ෆිල් කරලා පහළ තියෙන කන්ටිනියු කියන ටැබ් එක ක්ලික් කරන්න. ඊට කලින් ඔයා තව පාරක් චෙක් කරලා බලන්න ඔයාගේ ඩීටේල්ස් හරිද කියලා. ඉතින් ඔයා ඒ ආකාරයට ටැබ් එක උඩ ක්ලික් කරාම ඔයාට එනවා මේ ආකාරයේ අන්ඩර් රිවිව් කියලා ඉන්ටර්ෆේස් එකක්. මේ ආකාරයට නිවැරදිව වෙරිෆිකේෂන් ෆෝකස් එක කරගත්තයින් පසු අපිට පැය දෙකක් අතරතුර අපේ Gmail එකට මැසේජ් එකක් එවි වෙරිෆිකේෂන් සක්සස්ෆුල් කියලා. ඉතින් අන්සක්සස්ෆුල් නම් ඒකත් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගේ account mark එක උඩ ක්ලික් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් verified කියලා වැටලා තිනවා. ඉතින් ඒකෙන් බලා ගන්නත් පුළුවන් ඔයාලට ඔයාගේ වෙරිෆිකේෂන් එක සක්සස්ෆුල් වෙලා තියෙනවද කියලා. ඉතින් ඔයාගේම කියලා Binance account එක තනියම ඔයාලට හදලා ඉවරලා ඒක නිවැරදිව verify කරගන්න ඔයාටත් පුළුවන් මේ වීඩියෝ එක බලලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් උපකාර වෙයි කියලා හිතනවා මම Binance account එකක් හදාගද්දි. ඉතින් ඒ වගේම තමයි ඔයාලට Binance account එකක් හදද්දි එන ඕනම ගැටලුවක් අපේ Telegram channel එකට ගිහිල්ලා discussion group එකට ගිහිල්ලා message එකක් දාලා තියෙන මම ඔයාලට අනිවාර්යෙන් reply කරනවා ඔයාලගේ ගැටලුව निराකරණය කරලා දෙන්න. ඒ වගේම තමයි guys අලුත් updates ගොඩක් ඉස්සරහට එනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එකේ දෙවෙනි එපිසෝඩ් එක තවත් ටික දවසින් ඉස්සරහට මම දානවා. ඉතින් මේ දේවල් දැනගන්න ඔයාලා අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි guys තවත් Binance ගැන ගොඩක් අලුත් updates ඉස්සරහට එනවා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණු ඔයාට ගොඩක් ස්තුතියි. ඔයාලට ජය වේවා.